වාහනයක් ගන්න ආසාවෙන් බලන් හිටපු කට්ටියට වැදගත් වෙන මාතෘකාවක් ගැන අද අපි කතා කරමු. විශේෂයෙන්ම තමන්ගේ පවුලට ගැළපෙන පොඩි බිස්නස් එකක් කරන අයට සෑහෙන වටින වාහනයක් උඩ මිනි වෑන් මිලේ අලුත් අප්ඩේට් එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ලංකාවට එන අලුත් වාහන ගැන වගේම දැනට තියෙන පරණ වාහන ගැනත් අපි නිරන්තරයෙන් වීඩියෝ පළ කරනවා. ඒකින්ද subscribe කළාට ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. අපේ රටේ ඉතින් කොච්චර අලුත් කාර් ආවත් වෑන් වලටම කැමති වෑන් විතරක්ම හොයන සෙට් එකක් ඉන්නවා. ඒ අතරිනුත් මේ මිනි වෑන් කියලා කියන්නේ පවුලක 6-7 දෙනෙකුට පහසුවෙන් ගමනක් විමනක් යන්න පුළුවන් කාර් එකක් වගේ වාහනයක්. 2020ට කලින් නම් කට්ටිය මේවට කිව්වේ බජට් වෑන් කියලා. ඔහොම වුණත් වාහන ආනයනයෙන් නතර කළාට පස්සේ අනිත් වාහන වලට වගේම මේවායේ මිලත් එකපාරට අහස උසට මිල වැඩි වුණා. ලක්ෂ 25ට බ්‍රෑන්ඩ් නිව් ආපු සමහර මොඩල් 2025 වෙනකොට ලක්ෂ 75කට මෙච්චර ගණන් දීලත් මිලදී ගත්තු අය අපේ රටේ නැතුව නෙවෙයි. හැබැයි දැන් ඒ ගණන් වලටත් වඩා සෑහෙන අඩුවේ brand new condition තියෙන 2023-24 ජපන් රීකන්ඩිෂන් වාහන මිලදී ගන්න පුළුවන්. ඉතින් එක මිනිවෑන් කැටගරි 90 අපි බලමු ඒවයි අද brand new මිල ගණන් සහ second hand market එකේ 2026 ජනවාරි වෙද්දී මිල ගණන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. වීඩියෝ එකට like එකක් දැම්මේ නැත්නම් මේ ගමන් ඉක්මනටම like button එකක් press කරලා වීඩියෝ එකට ටිකටම set වෙලා ඉන්න. ඉතින් මේ පොඩි වෑන් එක කිව්වම ලංකාවේ සෑහෙන ජනප්‍රිය වාහනය තමයි Suzuki Euro එක. වාහන ආනයනයෙන් නතර කරන්න කලින් ලක්ෂ 25ට විතර ආපු වාහනේ අහුගිය අවුරුද්ද වෙද්දී ලක්ෂ 75ට විතරක් වැඩි වුණා. මේකට තුනේ ඉතින් අර වැගන්නාර් වලට සිද්ධ වුණ දේම තමයි. මොන වාහනේ උනත් මිනිස්සු අතරේ ජනප්‍රිය වුණාම ඒකෙන් ලොකු වාසියක් කරන් විකුණන්න හදන කළුබඩ මුදලාලින සෙට් එකක් අපේ රටේ ඉන්නවා. යාළුවෝ පොඩි නිවුස් එකක් ආවත් ඇති ගාන උස්සනවා. වැගන්නාර් ඇල්ටෝ වගේ වාහන වලට වගේම මේ Suzuki Euro එකේ මිලත් වැඩි උනේ අන්න ඒ විදිහට. 2023-24 නිෂ්පාදිත ජපන් රීකන්ඩිෂන් වාහන ආසන්නව කිලෝමීටර් 15000ක් විතර පැදපු Euro එක අද වෙද්දී ලක්ෂ 67 සීමාවේ මිලදී ගන්න පුළුවන්. හැබැයි මේ ගානට ගන්න පුළුවන් වෙන්නේ Suzuki Euro DA17 කියන බේස් මොඩල් වාහනය. කලින් මේ රේන්ජ් එකේ තිබ්බ වාහනයක් අලෙවි උනේ ලක්ෂ 70 ඉහළ ආසන්නව ලක්ෂ 2.5-3ක් විතර මේ බේස් Euro එකේ මිල අඩු වෙලා තියෙනවා. කොහොමුණත් මේ මාදිරියට ඉතා සුළු ඔප්ෂන් ටිකක් තමයි අඩංගු වෙන්නේ. වඩා වැඩි ෆීචර්ස් ප්‍රමාණයක් වෙන Suzuki Euro limited version සහ Euro PZ turbo ගේ වාහන ලක්ෂ 75-85 පරාසය තුළ බලා ගන්න පුළුවන්. පොඩි වෑන් එකක් උනත් සාමාන්‍යයෙන් පොඩි කාර් එකක තියෙන සියලුම පහසුකම් safety options වගේ දේවල් ලැබෙනවා. second hand market එකේ Euro එකේ මිල දැන් ටික කඩම් වැටෙන ගමන් තමයි තියෙන්නේ. කලින් ලක්ෂ 60 සීමාවේ අලෙවි වුණ 2017-18 වාහනේ අද වෙනකොට ලක්ෂ 53 සීමාවේ බලා ගන්න පුළුවන්. ආසන්නව ලක්ෂ 6ක විතර මිල අඩුවීමක් තියෙනවා. ඇත්ත මාකට් එකේ මෙහෙම මිලක් තිබ්බත් සමහර මිනිස්සු නම් අපේ රටේ තාමත් ඉන්නවා අර පරණ ගිනි ගානටම මිල උස්සලා වැඩි කරන්න හදන උදවිය. කොහොමුණත් ඉතින් අලුත් වාහන වල මිල කඩම් වැටෙන හින්දා මේ කළු කඩ සෙල්ලම ගොඩක් දුරට දැන් නතර වෙලා ඉවරයි. 2007-2012 නිෂ්පාදනය කරපු Euro අද වෙනකොට ලක්ෂ 43-47 සීමාවේ බලා ගන්න පුළුවන්. Suzuki Euro එකේම රීබැජ් version එකක් විදියට මාකට් එකේ තියෙන වාහනයක් තමයි Nissan Clipper එක. එහෙම නැත්නම් මේකට NV100 කියලා තියෙනවා. රීබැජ් නිසා Suzuki Euro එකට 95ක් විතරම සමානයි. 2023 නිෂ්පාදිත ආසන්න කිලෝමීටර් 12000ක් විතර ධාවනය කරපු වාහනයක් ලක්ෂ 65-67 සීමාවේ අද වෙද්දි මිලදී ගන්න පුළුවන්. කොහොමුණත් Euro එකට සාපේක්ෂව මිලේ පොඩි වෙනසක් මේ වාහනේ බලා ගන්න පුළුවන්. කොහොමුණත් trim එක අනුව නම් මිල ගණන් වෙනස් වෙනවා. highest trim ලක්ෂ 80 සීමාවේ අද වෙද්දි බලා ගන්න පුළුවන්. second hand market එකේ මිල ගොඩක් දුරට කලින් කතා කරපු Euro එකේ ගානටම ගොඩක් සමානයි. හැබැයි Euro original වාහනට වඩා ටිකක් අඩු වාහන ප්‍රමාණයක් විතරයි used වාහන විදිහට ලංකාවේ ඇතුලේ දැනට බලා ගන්න ලැබෙන්නේ. Euro එකේම තවත් 3 badge vehicle එකක් විදිහට ආපු වාහනයක් තමයි Mitsubishi Minicat කියලා කියන්නේ. 3 badge නිෂ්පාදනය ආරම්භ වුණේ 2014 අවුරුද්දෙන් පස්සේ. ඊට කලින් unique design එකකින් Minicat නිෂ්පාදනය වුණා. 2023-24 නිෂ්පාදනය වුණ Minicat pre-condition වාහනයක් ලක්ෂ 67-68 අතර බලා ගන්න පුළුවන්. 2015-17 අතර පාවිච්චි කරපු වාහනයක් ලක්ෂ 45-50 සීමාවේ අද වෙද්දී විකිනෙනවා. 2007-2014 අතර නිෂ්පාදිත Minicat අද වෙළඳපොලේ ලක්ෂ 35න් ඉහළ බලා ගන්න ලැබෙනවා. Euro rebadge එකට කලින් ආපු මොඩල් එක තරමක් උදා compact design එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ලක්ෂ 2-3ක් මිල අඩු වුණත් කනදාටුවට කාරණා තමයි ඉතින් මේ වගේ වාහන 2020ට කලින් නම් ලක්ෂ 20කවත් වටිනාකමක් තිබ්බේ නැහැ. මීට අමතර වෙන හොඳ ජපන් මිනිවෑන් එකක් විදිහට Daihatsu Hi-Jet එක හඳුන්වන්න පුළුවන්. මේක අපි කලින් කතා කරපු වාහන
අන සියල්ලටම වඩා ටිකක් අඩු මුදලකට ගන්න පුළුවන් වාහනයක්. 2024 නිෂ්පාදිත කිලෝමීටර් 5000ට වඩා අඩුවෙන් ධාවනය කරපු එකක්. ආසන්නව ලක්ෂ 65 සීමාවේ අද වෙද්දි බලා ගන්න පුළුවන්. ටිකක් වෙනස් ඩිසයින් එකක් තමයි අනිත් මිනිවෑන් වලට සාපේක්ෂව මේකට අලුත් වාහනය ලබා දීලා තියෙන්නේ. ලක්ෂ 30 ගණන් වලට බජට් වෑන් එකක් එහෙම බලනගෙන යන්න පුළුවන් ඔප්ෂන් එකක් විදියට අයිගෙට් 2010 2011 වාහනේ හඳුන්වන්න පුළුවන්. පොඩි බිස්නස් එකක් පටන් ගන්න දියුණු කරගෙන යන කෙනෙක්ට වගේ. ආසන්නව ලක්ෂ 20 ගණන් වලින් 2001 2005 මිනිවෑන් එකක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ ප්‍රසිද්ධ විශේෂයෙන්ම ඔරිජිනල් ජපන් මිනිවෑන් කීපයක විස්තර සහ අද විකිරෙන මාවට් එක ගැන දල අයිඩියා එකක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මං හිතනවා. මේ එක එක වාහන වර්ගය දැනටමත් පාවිච්චි කරන කට්ටිය අනිවාර්යයෙන්ම පහලින් හොඳ නරක ලියලා කමෙන්ට් එකක් දාන්න. පවුලේ පාවිච්චියකට බිස්නස් එකකට පොඩි වෑන් එකක් හොයන කෙනෙක් ඉන්නවනම් ඔයාගේ ඒ කමෙන්ට් එක එයාට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාන්න. වාහනයක් ගන්න බලන ඔයාගේ යාළුවොත් වෙන share කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.